कोई नूर आया है चांद तेरी रोशनी का हल्का सा एक साया है तेरी नजरों ने दिल का किया जहाँ अजल ये हुआ अब इनमें ही धूप की हो जाऊं पर यही है दुआ आँखों में तेरी अजब सी अदाएं हो आँखों में तेरी अजब सी अदाएं दिल को बना दे जो पर හායි ළමයි අද අපේ නිවාඩු දවස. නිවාඩු දවසේ නිකරුණේ ගේ අස්සට වෙලා ඉන්නවට වඩා හොඳයි කියලා හිතුණා එළියට බහලා ඇවිදින්න යන එක. ඒ හින්දා උවමනා දෙයක් තිබ්බොත් ගන්නවා කියලා හිතාගෙන අපි දෙන්න නරීතා ඉයෝන් මෝල් එකට ගියා. We are going to Eon Mall Narita directly. ටිකක් ඉන්නකෝ මේ තියෙන්නේ නරීතා ඉයෝන් මෝල් එකේ ලේඩීස් වොෂ්රූම් එක. මේක දැක්කම ඇත්තටම මට හිතුනේ ලංකාවෙත් මේ වගේ දේවල් තිබුණා නම් කියලා. ඇත්තටම ඉතින් මිනිස්සු හැදෙනවා නම් මේ වගේ දේවල් ලංකාවෙත් හදන එක එච්චර දෙයක් නෙමෙයි. ඊට පස්සේ ඉතින් අපි දෙන්න ඇති වෙනකන් අපි දෙන්නට ඇඳුම් හොය තමයි ඇවිද්දේ. මේ මගේ බට්ට පුතා ඉන්නව නේද? එයත් එක්ක නම් ඇඳුම් තෝරනවා කියන්නේ බොහොම අමාරු වැඩක්. දෙන්නම කැමති දෙයක් අහුවෙන්නේ නම් බොහොම කලාතුරකින්. පාටවල් නම් හොඳයි පේනවනේ එයාට කොතන ගියත් විහිළු ඇඳුමක් ගන්න ගියත් විහිළු. මම ඉතින් බොහෝම ඉවසීමෙන් තමයි මගේ බට්ට පුතා එක්ක වැඩ කරන්නේ. මේ ඒරියා එකේ තියෙන නම් ගොඩක්ම බ්‍රෑන්ඩඩ් දේවල් තමයි. මෙතන තියෙන ඒවා නම් සාමාන්‍යයෙන් ටිකක් නෙමෙයි ගොඩක් විතර ගණන්. මේ වගේ තැනකට આવොත් නම් මට විතරක් නෙමෙයි ගෑන් ළමයි ඕන කෙනෙක්ට ඇහැ යනවනේ ඉතින්. හායි වෙන තියෙන මොකද්ද ඊයෝනේ මට මහ ජරා ඇඳුම් අඳන්න හදන්න කැතම කැතයි මට උයත් යන්න අනේ මේ ආච්චිලා දිනේ වගේ අඳින්න පුළුවන්. මෙතන තියෙන්නේ මොනවද?
Korean noodles. මෙතෙන්ට ආවම නම් ළමයි විතරක් නෙමෙයි අපිත් පිස්සු වැටෙනවා. මෙතෙන්ට આવොත් අනිවාර්යෙන් සෙල්ලම් කරලා යන්න හිතෙන්නේ නැහැ. හැබැයි ඉතින් මෙච්චර කාලෙකට කරපු එකක්වත් දිනලා නැහැ. ඒකයි දුක. ඒව මතක් වෙනකොට මේවට යන්න හිතෙන්නෙත් නැහැ. එහෙමයි කියලා ඉතින් මන් නොයා ඉන්නෙත් නැහැ. මේ නම් ඉතින් අපි දෙන්නට ඇඳුම් හොයලම ඇති වෙලා. හයියෝ මේ ජපානේ මෙච්චර දේවල් තිබිලත් ඇඳුමක් හොයාගන්න තියෙන අමාරුව. එහෙමයි කියලා මං වැඩේ ඇතෑරියේ නේ. කොහොම හරි ඉතින් ගානකට විදලම තමයි මෙතනින් එළියට ආවේ. ගෙදර යන ගමන් පොඩියට මොනවා හරි කාලේ යනවා කියලා හිතලා අපි දෙන්න ආවා සයිසේරියා එකට. ජපානයට ආවට පස්සේ මං කන්න කැමති ටිකක් හරි හොඳ කෑම තිබ්බේ මෙතන විතරයි. ආසාවෙන් කෑවේ හරිනම් මෙතන විතරයි. මේවත් ඉතින් තෝරා බේරාගත් කෑම ටිකක් විතරයි. ඊට පස්සේ ඉතින් ට්‍රේන් එකේ ගෙදර යන්න හිතන් ආවා කියන්නකෝ. අපේ බට්ට පුතා ට්‍රේන් ලයින් එක බලන්න නැතුව බැස්ස පහලට. බලන්න නැතුව ඇයි නැග්ගේ? ලැජ්ජාවනේ. එයා විතරක් නෙමෙයි මම බැලුවෙත් නෑනේ. රංගුමන් රැඳිලා මේ හිතම පාවේ පවනින් වෙලිලා නුඹ වෙතම යාවේ තැනේ මනරම් දුවදන් සවනතට වැහේ සිහිනෙන් එසැනකින් නුඹ සොයන්නේ වේ මගේ ප්‍රේමාවියේ හිරිමල් වැස්සේ දෙමිලා මහා කෙර සිත්සේ දිලුනා මෙදා සැනසෙන්න ඕනේ පෙම් හසරල්ල මාගේ දුරපිය බන්න ඕනේ නුඹ එක්කන් මේ ලෝකේ නුඹව මා පියපත් සරසලා ගෙන යමි දිවි පුර